සුබ දවසක් වේවා. ඔබ දන්නවා මේ වෙද්දී ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සහ පාකිස්තාන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය කියන තරඟාවලි දෙකම මේ වෙද්දී අති තියුණු අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මාටින් ගප්ටිල් කියන හිටපු නවසීලන්ත ක්‍රීඩකයා ඔහු ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔබට මතක ඇති ලෝක කුසලානයේදී විශේෂයෙන් එංගලන්තයේ සහ නවසීලන්තයේ අතර ලෝක කුසලානයේදී ODI ලෝක කුසලානයේදී ඔහු අවසාන ලකුණ දිව යෑමේදී රන් අවුට් වුණා. ඔබට මතක ඇති එමගින් නවසීලන්තයට ලෝක කුසලානය අහිමි වුණා. ඔබට මතක ඇති මෙවැනි මතකයන් තියෙන ක්‍රීඩකයෙක් තමයි මාටින් ගප්ටිල් කියන්නේ. ඔහු මේ වෙද්දී පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරඟාවලියට විස්තර විචාරකයෙකු විදිහට සම්බන්ධ වෙමින් තියෙනවා. ඉතින් මොහු විස්තර ප්‍රචාරයේ නිරත වුණ තරඟයකදී ඔබට මතක ඇති ඊයේ පැවති තරඟයේදී කුසල් මෙන්ඩිස් බාබර් අසම් සමග හොඳ තරඟයක් ලබා දීලා උන් ජයග්‍රහණය කරා. මෙහිදී මාටින් ගප්ටිල් මෙන්න මෙවැනි දෙයක් පැවසුවා. ඒ තමයි වෙනදා පෙෂව කණ්ඩායමේ සම්පූර්ණ බර අදින්න තිබ්බේ බාබර් ආසම් යන ක්‍රීඩකයාට. ඔහු තරඟයේ ක්‍රීඩා කරේ, එහෙම නැත්නම් ඔහු තරඟ ක්‍රීඩා කරේ ලොකු පීඩනයකින්. නමුත් කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එකතු වීමත් සමග ඇත්තටම බාබර් ආසම්ට තිබුණු එම පීඩනය සම්පූර්ණයෙන්ම ඉවත් වී ගියා කියන තමයි මාටින් ගප්ටිල් පැවසුවේ. ඒ වගේම ඔහු කිව්වා විශේෂයෙන් ලකුණු 100, 150, 160 වැනි විශාල සම්බන්ධතා පවත්වමින් කුසල් මෙන්ඩිස් ලොකු සම්බන්ධතා පැවැත්වීම නිසා ප්‍රේක්ෂක කණ්ඩායම මේ වන විටත් අවසාන පූර්ව තරඟ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබලා තියෙනවා කියලා මාටින් ගප්ටිල් කිව්වා. ඒ වගේම කිව්වා ඔහු මෙන්න මෙවැනි දෙයක්. ඒක තමයි කුසල් මෙන්ඩිස් ලොකු පාරවල් වලට යන්නේ නැහැ. ලොකු විශාල හයේ පාරවල් වලට යන්නේ නැහැ. ඔහු ඉතාමත් ඥානාන්විතව ස්ථානගත කරමින් ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයෙක් කියලා තමයි මාටින් ගප්ටිල් කිව්වේ. විශේෂයෙන් මාටින් ගප්ටිල් ලොකු වර්ණනාවක් එම අවස්ථාවේදී කුසල් මෙන්ඩිස්ට සිදු කරා. ඉතින් ඇත්තටම ශ්‍රී ලාංකිකයෙකු විදිහට අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ මෙවැනි අපේ ක්‍රීඩකයෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මේ විදිහට නවසීලන්ත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ වර්තමාන විචාරකයෙකුගෙන් මෙවැනි පැසසුම් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව. ඉතින් විශේෂම දෙයක් කියන්න ඕනේ මේ වෙන විට පාකිස්තානු ප්‍රීමියර් ලීග් තරඟයේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන ලකුණු ලබාගත් ක්‍රීඩකයා විදිහට කුසල් මෙන්ඩිස් මේ විදිහට ඉහළින්ම සිටිනවා. අපි බලමු තරඟාවලිය අවසානයේදී ඔහු එම තත්ත්වය දිගටම පවත්වාගෙන යයිද කියලා. මෙවැනි ක්‍රිකට් ප්‍රවෘත්ති දැන ගැනීමට අපේ ක්‍රිකට් අයි YouTube channel එක subscribe කරන්න.